වෙල්කම් ටු කාම් ඩයරි YouTube channel. අද මං ගේන්න හිතුවේ ඉස්සරහට දවස් 7ක් මං කරන්න හිතාගෙන ඉන්න ඩයට් එක ගැන ඔයගොල්ලන්ටත් කියන්න. ඉතින් මෙතන මේ වීඩියෝ එක බලන 10 දෙනෙක්ගෙන් 4 දෙනෙක් හරි ඇති ශරීර බර වැඩි. තමන්ගේ BMI අගයේ නැති කට්ටිය. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා වගේම මමත් ශරීර බර ගොඩක් වැඩි කෙනෙක්. ඉතින් මගේ BMI අගයත් රෙඩ් ලෙවල් එකේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔබේසිටි පැත්තට බර වෙලා තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු මං ඉස්සරහට කරන්න යන ඩයට් එක මොන වගේද කොහොමද කරන්නේ කියලා. ඉතින් වීඩියෝ එක මම දවස් 7ක් එක දිගට හැම දවසක්ම කොහොමද ඩයට් එක කන්ටිනියු කරන්නේ කන්සිස්ටන්සි තියාගෙන කියන එක මම ඔයගලන්ට කියනවා. ඉතින් මම මගේ උපරිමය කරනවා මේ දවස් 7 ඉස්සරහට කරගෙන යද්දී. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝස් වලින් එක බෙදා ගන්නවා මොනවද මං ගන්නෙ. එතකොට මේ ඩයට් එක ඇතුලේදී දවස් 7 අපිට එකම ආහාර රටාවක් නෙමෙයි තියෙන්නේ. ආහාර වර්ග කිහිපයක් ඒ දවස් 7 ඇතුලේදී විශේෂිතව ගන්න ඕනි. ඉතින් අපිට බත් කන්න බෑ දවස් 5ක් වගේ යනකම්. ඒ දවස් 5 ඇතුළත බැලන්ස් ඩයට් එකක් තමයි යන්නේ day by day. ඉතින් ඒව ගැනත් මම විස්තර කියන්නම්. ඉතින් ඒ vlog එකට දවස් 7 series එකට යන්න කලින් මේ වීඩියෝ එක කරන්නේ ඔයගලන්ට GM ඩයට් එක ගැන පුංචි විස්තරයක්, ඒක කරන විදිහ, දවසින් දවස මොනවද ගන්න ඕන ආහාර කියන එක ගැන ඔයගලන්ව දැනුවත් කරන්න. ඉතින් ජංක් ෆුඩ්ස් කන්න බෑ මේ ඩයට් එක ඇතුළේදී. තමන් කන්න ඕනි හෙල්දි ආහාර රටාවක් එක්ක හෙල්දි ආහාර විතරයි. බලමු අපි GM ඩයට් එකේ දවස් 7 ආහාර මොනවද කියලා. ඔව් ඔයාලා දැක්කා වගේම පළවෙනි දවසේ ගන්න තියෙන්නේ පළතුරු. ඉතින් මේ ෆෘට්ස් කියලා කියන්නේත් අපේ ඇඟේ ස්කින් එක පවා ග්ලෝ වෙන්න ගොඩාක් වැදගත් වෙන දෙයක් තමයි පළතුරු කියලා කියන්නේ. අපි කොච්චර ග්ලෝ වෙන්න ක්‍රීම් පාවිච්චි කරත් අපේ ශරීරයේ අභ්‍යන්තරයෙන් අපිට මේ පළතුරු කියන එක අපේ ස්කින් එක ලස්සනට තියාගන්න උදව් වෙනවා. ඉතින් පළතුරු ලෝකේ ඕනම පළතුරක් එදාට ගන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ට අවොයිඩ් කරන්න වෙනවා බනානා. ඒකට හේතුව බනානා කියලා කියන්නේ ශරීරය මහත් වෙන, එහෙම නැත්නම් බර වැඩි කරන්න උදව් වෙන පළතුරක් පළතුරු ලෝකේ තියෙන. ඒක නිසා අපිට බනානා ගන්න බෑ ඒ දවසේ. නමුත් වෙනත් දවසක බනානා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් ඇඩ් කරලා තියෙන්නේ අපි පළතුරු ගන්න එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන. ඉතින් පළතුරු වල තියෙනවා ඉතාමත්ම උසස් තත්වයේ විටමින්, මිනරල්ස්, ඒ වගේම අපි ප්‍රතිශක්තිකරණය බූස්ට් කරන්න මේව උදව් වෙනවා. ඒ වගේම අපේ හදවත සෞඛ්‍යමත් විදිහට තියාගන්නත් පුළුවන් අපිට පළතුරු වලින්. ඒ වගේම අපේ ඩයිජෙෂන් සිස්ටම් එකටත් මේක ගොඩාක් හෙල්ප්ෆුල් වෙනවා. අපි පළතුරු ආහාරයට ගන්න එක හොඳ පළතුරු. ඒ වගේම අපේ බර නිසියාකාරව මේන්ටේන් කරගන්නත් උදව් වෙනවා. විශේෂයෙන්ම බ්‍රේන් ෆන්ක්ෂන්ස්, ඒ කියන්නේ මොලේ ක්‍රියාකාරීත්වයටත් පළතුරු කියන දේ අපිට උදව් වෙනවා. දෙවැනි දවසේ අපිට ගන්න පුළුවන් vegetables. හැබැයි අල ගන්නේ නැතුව. ඒ කියන්නේ අපිට පුළුවන් වෙන ඕන දෙයක් ගන්න. කැරට්, බීට්‍රූට්, ගෝවා වගේ ඕන දෙයක් අපිට ආහාරයට ගන්න පුළුවන්. ඉතින් තුන්වෙනි දවසේ අපිට බැලන්ස් එකේ යන්න තියෙන්නේ. ඒ කියන්නේ පළතුරු වල දෙකම කන්න පුළුවන්. සාමාන්‍යයෙන් මහලා තියෙන සෙකන්ඩ් ඩේ එක තමයි චුට්ටක් ඩිෆිකල්ට් තියෙන්නේ. මොකද ඒ දවසේ අපිට ඒ කියන්නේ පළතුරු ගන්න බෑ ඒ ලෙවල් විතරනේ. ඒක නිසා අපි කැමති නැති නිසා. ඉතින් තුන්වෙනි දවසේ යන්න ඕනි පළතුරු සහ එළවලු බැලන්ස් එකේ. ඊට පස්සේ තියෙන්නේ මං මේ ඩයට් එකේ දවස් 7 ඇතුලේ ආසම දවස. මේ ඩයට් එක කරන හැමෝගෙම ආසම දවස මේ දවස වෙනවා. ඒකට හේතුව එදාට අපිට කන්න තියෙන්නේ දවසම, ඒ කියන්නේ පැය 24ම අපිට කන්න තියෙන්නේ කිරි සහ කෙසෙල්, banana and milk විතරයි. මෙතනදී අපිට ට්‍රැඩිෂනල් විදිහටම කෙසෙල් ගෙඩිය කාලා කිරි එක බොනවා ට අමතරව අපිට මේක රස විදිහට බොන්නත් ඉතින් පුළුවන්. කියන්නේ ස්මූති එකක් හදලා, එහෙම නැත්නම් නිකන් අර මොකක්ද අර ස්මෑෂ් වගේ හදලා ඒකට මිල්ක් ඇඩ් කරලා එහෙම හරි තමන්ට කැමති විදිහට ඩිෂ් එක හදාගෙන කන්න පුළුවන්. හැබැයි දවසට කෙසෙල් ගෙඩි පොඩි ඒවා නම් 8ක්, ලොකු ඒවා නම් 4ක්, ඒ වගේම කිරි වීදුරු 4ක්. ඉතින් මේක ගැන 3ක් හෝ 4ක්. ඉතින් ඒක නිසා මම ඩයට් එක ඇතුළතදී මම ගන්න විදිහ ඔයගොල්ලන්ට දවසින් දවස ගේනකොට මම ඒ දවසට අදාළව මම කොහොමද කෑවේ කියන එක
ඔයගලන්ට වීඩියෝ එකකින් ගේන්නම්. හරි 5th day 6th day and 7th day එක ගැන මම එක දිගටම කියාගෙන යන්නම්. පස්වෙනි දවසේ අපිට ફોකස් කරන්න තියෙන්නේ තක්කාලි ප්‍රෝටීන්. ඒ කියන්නේ මස් බිත්තර මාළු මේ දේවල් ගන්න පුළුවන්. වෙජිටේරියන් කෙනෙක්ට නම් ටෝෆු බීන්ස් වගේ දේවල් ගන්න පුළුවන්. මොකද ප්‍රෝටීන් තමයි මේකෙදි ඉම්පෝටන්ට්. මතක තියාගන්න ඕනි මේ ඩයට් එක පුරාවටම ඕගොල්ලන් හොඳට වතුරත් බොන්න ඕනි. ග්ලාස් 8කට කිට්ටු වෙන්න වගේ බොන්න try කරන්න ඕනි. ඉතින් 6 වෙනි දවසේ අපිට ගන්න තියෙන්නේ vegetables and proteins. ඉතින් ඔයගලන්ට කැමති එළවලු ඕන විදිහකට හදාගෙන dish එක අපිට ගන්න පුළුවන්. ඒත් එක්කම protein. ඒ කියන්නේ fish, chicken, eggs, ඒ වගේම vegetarian නම් අර කිව්වා වගේ tofu beans මේවත් එක්ක protein and vegetables තමයි 6 වෙනි දවසේ යන්නේ. ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න මේ හැම දවසකම වතුර වීදුරු 8 අනිවාර්යයි. ඉතින් ඔන්න ජයග්‍රාහී විදිහට 7 වෙනි දවසේ මේ සීරීස් එක කම්ප්ලීට් කරාට පස්සේ 7 වෙනි දවසේ ඔයගලන්ට බත් කන්න පුළුවන්. ඒත් එක්කම vegetables ඒ වගේම ඒ දවසේ ඔයගලන්ට පළතුරු ගන්නත් පුළුවන්. ඉතින් අර කරපු දවස් ඔක්කොගේම බැලන්ස් එකක් තමයි 7 වෙනි දවසේදී යන්නේ. මොකද දැන් බත් අපි දවස් 7ෙම ගත්තේ නැහැ. 7 වෙනි දවසේ තමයි ගන්නෙ. ඉතින් ওই විදිහට 7 වෙනි දවසත් කරලා ඉවරනාට පස්සේ අපිට පුළුවන් බර බලන්න. ඒ වගේම මේ හැම දවසකම වතුර වීදුරු 8-12 ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම බොන්න වග බලා ගන්න ඕනේ. ඉතින් අපි සීරීස් එකෙන් හම්බ වෙමු. මම අනිවාර්යයෙන්ම මගේ දවස් 7 කම්ප්ලීට් කරනකම් ඔයගොල්ලොත් එක්ක ඉන්නවා. පුළුවන් නම් ඔයාලත් මාත් එක්කම පටන් ගන්න. ඉතින් අපි බලමු සීරීස් එකේ දවස් 7 අපි හරියටම කරන්නේ කොහොමද කියලා. ඉතින් day by day අනිවාර්යයෙන්ම මම ඔයගොල්ලන්ට ඒක අරගෙන එනවා. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් press කරලා තියාගන්න. ඉතින් ඔයගොල්ලන් හැමෝටම thank you වීඩියෝ එක බලුවට. ගිහින් එන්නම් bye.